මොන දේ කරත් කොණ්ඩේ වැවෙන්නේ නැද්ද? අහුරු පිටින් කොණ්ඩේ ගැලවී යනවද? අකලට හිසකිස් වැටෙනවද? දෙගුණයක් වේගෙන් කොණ්ඩේ වවන්න පුළුවන් හෙයා මාස්ක් එකක් හදන්න අද මම කියලා දෙනවා. ඉතින් මේක නම් දිව්‍ය ඖෂධයක් කියවොත් මම නිවැරදි. මුරුංගා කොළ කියන්නේ ශ්‍රී ලංකාව වගේ අපේ රට තුළ සුලභ කිය හැකි ශාකයක්. ඒ වුණාට මේ ශාකයේ නිසියාකාර ප්‍රයෝජනය ගන්නවාද කියන ගැටලුව නම් තියෙනවා. මුරුංගා කොළවල අඩංගු වන විටමින් මෙතෙකයි කියලා කියන්න බෑ. ඒ තරමටම ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් කියවොත් මම නිවැරදි. මේ මුරුංගාවල විටමින් A, B, C, බයෝටින් අඩංගු වන නිසා කොණ්ඩේ ඉක්මනින්ම වවා ගන්න, කොණ්ඩේ ගැලවී යාම අඩු කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම තමයි ඔමේගා 3 අඩංගු නිසා හිසකිස් ඝනකම් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද අපි මේ හදන හෙයා මාස්ක් එකෙන් පළමු ආලේපනයෙන්ම කොණ්ඩේ ඝනකම් වී ඇති ආකාරය ඔබට අත්විඳින්න පුළුවන්. අපි දැන් බලමු මේ හෙයා මාස්ක් එක හදන විදිහ. මේ හෙයා මාස්ක් එක හදාගන්න අපිට මූලිකවම ඕනේ වෙන්නේ මුරුංගා කොළ. මුරුංගා කොළ කියන්නේ ඕනෙම කෙනෙක්ට හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්. මේ මුරුංගා කොළ ටික හොඳට සෝදලා පිරිසිදු කරලා අරගන්න වග බලා ගන්න. ඉතින් මේ මුරුංගා කොළ ටික ඊට පස්සේ අපි බ්ලෙන්ඩර් කප් එකකට දාගෙන ඔයාලට පුළුවන් මෙතනදී යෝගට් එකක්, මී කිරි ටිකක්, එහෙමත් නැත්නම් පොල් කිරි, කොමාරි එකක් මේ ඕනිම දෙයකින් එකක් පමණක් එකතු කරගන්න. ඉතින් මේ දේවල් මගේ ඔයාගේ කොණ්ඩේ ගොඩාක් වෙලාවට පිදුරු වගේ වෙලා නම් කොණ්ඩේට හොඳ තෙතමනයක් ලබා ගන්න පුළුවන් මේ දේවල් එකතු කිරීම මගින්. ඉතින් මේ තියෙන්නේ බ්ලෙන්ඩර් කරගත්ත මුරුංගා කොළ හෙයා මාස්ක් එක. ඔයාලට පුළුවන් මේ හෙයා මාස්ක් එකට බිත්තරයක් එකතු කරගෙන හිසේ ආලේප කරන්න. එහෙම නම් මේ විදිහට ආලේප කරත් කිසිම ගැටලුවක් නැහැ. හිසකිස් වැවීම සීමා වන්න බොහෝ දුරට හේතුව වන්නේ මේ හිසකිස් වලට පෝෂණීය බව අඩු බව. ඉතින් ශරීර අභ්‍යන්තරයට අපි පෝෂණය ගන්නා වගේම ශරීර බාහිරවත් අපේ කේශ මූලයන්ට පෝෂණය ලබා දෙන්න ඕනේ. ඉතින් මේ හෙයා මාස්ක් එක මගෙන් ඔයාගේ කොණ්ඩේට අත්‍යවශ්‍ය වන විටමින්ස් වර්ග, සිංක්, යකඩ, ඇමයිනෝ අම්ල මේ වගේ විටමින් වර්ග ගණනාවක් ලැබෙනවා. ඒ නිසා ඔයාගේ කෙස් කලම දිගට ඝනව කරගන්න පුළුවන්. ඒ වගේම කේශ මූලයන්ට හොඳ තෙතමනයක් ලබා දෙනවා. මේ හෙයා මාස්ක් එක සතියට එක් වතාවක් භාවිතා කිරීම හොඳටම ප්‍රමාණවත්. පළමු ආලේපනයෙන්ම පැහැදිලි වෙනසක් ඔබට බලා ගන්න පුළුවන්.